හායි යාළුවනේ අපි හදමු රසවත් මාළු කරියක්. මේ මාළු කරියක හදන්නේ සාලයන්ගෙන්. වීඩියෝ හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරලා සබස්ක්‍රයිබ් කරන්න channel එක. මුලින්ම මම සාලියෝ ටික සෝදගත්තා. ඊට පස්සේ ඒකට කහ කුඩු මේස හැන්දක් එකතු කරා. ඊට පස්සේ බෙදගත්තු 3-5 කුඩු මේස හැන්දි එකමාරක් විතර දාගත්තා. ලුණු රස අණු එකතු කරගන්න ඕන. මිරිස් කුඩු නම් දැම්මේ ගෙදර හදාගත්ත ඒවා. ඒකේ ටිකක් පොඩි කෑලි ගතියක් තියෙනවා. මිරිස් කුඩු මේස හැඳි දෙකක් වගේ තමා දැම්මේ. ඊට පස්සේ මේ ටික හොඳට කවලම් කරගන්න ඕන. ඊට පස්සේ මේ ටික පැත්තකින් තියලා ඉවර වෙලා තව තලාගත්ත සුදු ලුණු ටිකකුත් මේකට එකතු කරගන්න ඕන. ඊට පස්සේ ඇතිරියක් ලිපේ තියලා තෙල් ටිකක් වැඩිපුර එකතු කරගන්න ඕන. කපාගත්ත අමු මිරිස් බීලුණු ගෙඩියක් මේ ටික දාලා ඉවර වෙලා ටිකක් ටෙම්පරාදු කරගන්න ඕන. ඊට පස්සේ රම්පේ කරපිංචා ටිකත් එකතු කරගන්න ඕන. තෙල් එකට මිරිස් කුඩු මේස හැඳි 3ක් විතර එකතු කරා මම. ඊට පස්සේ මේ ටික රන්වන් පාට වගේ වෙනකම් බෙද ගන්න ඕන. මේ විදිහට මේ ටික හොඳට කවලම් කරගන්නවා. ඊට පස්සේ වතුර එකතු කරගන්න ඕන. හොදිය අවශ්‍ය ප්‍රමාණයට වතුර දාගන්න ඕන. මං නම් සාමාන්‍යයෙන් ගොඩාක්ම හොදි ගතිය තිබ්බෙත් නෑ. සාමාන්‍ය ප්‍රමාණයට වගේ දාගත්තා. ඊට පස්සේ ගොරක කෑලි 2-3කුත් එකතු කරා. මේ ටික හොඳට කවලම් කරලා ඉවර වෙලා සාමාන්‍යයෙන් හොද්ද ටිකක් රත් වෙලා පැහිගෙන වගේ එනකොට මාළු ටික එකතු කරගත්තා. කුඩු වෙන්නේ නැති වෙන්න හැඳි කූරෙන් තමා ටිකක් කවලම් කරේ. මේ තමා මං හදාගත්ත සාලයෝ හොදි එක. මේක හරිම රසයි. ඔයාලත් හදලා බලන්න.